මම නෝවෙන් අවුරුදු 100ක් පරණ ගෙයක් ගත්තා. ඊට පස්සේ තමයි මට මේ අකරතැබ්බෙට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ලංකාවෙන් ඇවිල්ලා මේ ගේ ගත්තටත් පස්සේ තමයි මගේ ඇතුලේ ඉන්න වඩුවා පණ පිටින් ඇහැරව ගන්න මට සිද්ධ වුණේ. මං මුලින්ම කරේ මේකේ පළවෙනි තට්ටුව රෙනොවේට් කරලා කුලියට දුන්න එක. ඔන්න දැන් දෙවෙනි තට්ටුව වැඩ පටන් අරන් තියෙනවා. අවුරුදු 100ක් පරණ ලී පරණ බිත්ති එක වැඩ කරන එක හිතන තරම් ලේසි නෑ. විශේෂයෙන්ම ලංකාවේදී සිමෙන්ති වලින් කරන ගොඩක් වැඩ මෙහෙදි ලී වලින් කරන්න සිද්ධ වෙනවා. නෝර්වේ ඈත දුෂ්කර ගමකට වෙලා තනියෙන් මේ වගේ වැඩක් කරන එක වෙනම ආතල් එකක්. මේ අවුරුදු 100ක් පරණ නෝර්වේජියන් ගෙදර දෙවෙනි තට්ටුව ලාංකිකයෙක්ගේ අතින් අලුත් හැදියා වෙන පළවෙනි එපිසෝඩ් එකට තමයි දැන් මම ඔයාව එක්කන් යන්නේ. මේක තමයි මේ ගෙදර සෙකන්ඩ් ෆ්ලෝ එක. මේක තමයි අලුත් වැඩියා කරන්න තියෙන සම්පූර්ණයෙන්ම. එහා පැත්තෙන් දොළ පාරක් ගලාගෙන යනවා මාරම ලස්සනයි. මේක මෙහෙම තිබුණට කාලයක් තිස්සේ පේන්ට් කරලා තමයි මෙහෙම තියෙන්නේ. මෙතන තිබ්බේ ෆයර් ප්ලේස් එක. මේකත් අලුත් වැඩියා කරන්න ඕන. මේ ඔක්කොම ගලවලා අයින් කරලා අලුතින් ආපහු ගහන්න තමයි දැන් මම ලෑස්ති වෙන්නේ. පල්ලෙහා තට්ටුවේ වැඩ ඉවර කරලා අවුරුද්දක් රෙන්ට් එකට දුන්නා. ඒ හම්බෙච්ච සල්ලි වලින් තමයි උඩ තට්ටුව රෙනොවේට් කරන්න පටන් අරගෙන. කබඩ් එක කුඩු කරා හොඳේ. මේ කබඩ් එක හදලා තියෙන්නේ මේකේ හදනකොටමයි. ගලවන්න. මේ ලිස්ට් එක ගලවලා ඉන්න ඕන මේ වෝල් එක ගලවන්න කලින්. ආපහු පාවිච්චි කරන්න නම් බෑ මේක. පරණ ගෙවල් වල තියෙන්නේ මේ ඉතින් පරණ මට මේ එක බෝල් එකක් ගලවලා බලන්න ඕන මේකෙන් එහා පැත්තේ මොකක්ද තියෙන්නේ කියලා. මේ වෝල් එක පොඩ්ඩක් එහා පැත්තට කරන්න පුළුවන් නැත්නම් ඕපනින් එකක් ගන්න පුළුවන් වුණා නම් මට පුළුවන් මෙතන පොඩි නිකන් බෙඩ් එකක් දාගන්න සිංගල් බෙඩ් එකක් ඉන්නවා. මේකේ ඉස්සරම හදනකොට අපි සාමාන්‍යයෙන් දැන් ඉන්සියුලේෂන් එක දාන්නේ මේකට දාලා තියෙන්නේ මේ ලී කුඩු 1930 ගණන් වල. maybe it's not a good idea but maybe it is. තනිකර ලී කුඩු තියෙන්නේ මේ එහා පැත්තෙනුත් මේ වගේම වෝල් එකක් තියෙන්නේ. මම බැලුවේ මෙතනින් මේක පොඩක් ඕපන් කරලා මේ කාමරේට ඉඩ අරන් දෙන්න තව පොඩක්. පට ඩස්ට් එකක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් කපන්න බෑ නිකන් අර ටික චේන්සර් එකකින් කපන්න ඕනේ. මේක තමයි මට ඕපන් කරගන්න ඕනේ. මේ තමයි මේකේ ඇතුල් පැත්ත. මම හිතාගෙන ඉන්නේ මේ කාමරේට කබඩ් එකක් දෙන්න මෙතනින්. ඒක මම මේක ඕපන් කරගත්තේ ස්ට්‍රක්චර් එකට හානියක් වෙන්නේ නැති වෙන්න. මේ ස්ට්‍රක්චර් එක අල්ලගෙන ඉන්නේ මේකෙන්. එතකොට මේක කපන්න නැතුනම මේ ස්ට්‍රක්චර් එකට කිසි ප්‍රශ්නයක් නැහැ. නිකන් ඕපනින් එකක් විතරක් ගත්තා. මේ දිගට. බලමු. අවුලක් වෙන්නේ ගන්නෑ. මේක පොඩ්ඩක් මෙතනින් සීල් කරා
මේක අතර සීල් කරා. වැඩේ අවුලම්ම නැහැ. ලොකු ඒරියා එකක් තියෙනවා මෙතන. උඩින් දැම්මා ඒ ටික අරගෙන කෙලින්ම දානවා මෙන්න මේකට මේ තියෙන්නේ මේකට දාලා වෙනම ලී වෙනම වල්ලතු වෙනම එහෙම බාර දෙන්න පුළුවන් වෙන වෙන එක තැනක් තියෙනවා ග්ලෝරි කියලා එතනට ඔක්කොම ටික බාර දෙනවා මේ ජනේල උඩින් දාන එක මේ ලේසි අර පඩිපෙළ දිගේ අරන් යනවට වඩා එතකොට පරණ එක ඩැමේජ් වෙනවා ඒ මොකවත් නැහැ උඩින් අතහරින්නයි තියෙන්නේ හිම දැන් නම් නැතිම තරම් දන 10ක් විතර ක්ලයිමේට් එක මේ තනකොළ එහෙම තාම වැවිගෙන එනවා වතුර පාර කරයි මේකේ මේ තියෙන පොළව මේ ටික කපන්න ඕන වැඩ නම් ගොඩක් තියෙනවා ළමයි මේ වින්ටර් එක ඉවරලා සමයක එනවා කියන්නේ බානකට වැඩ තියෙනවා මල් වවන්න තියෙනවා මේ මං ගෙනාව පස්ස නම් මනම් ඔක්කොම ටික පිස්සන් කොටුවක් වගේ මේක මේ මෙතනක් දාලා පස් අනම් මනම් ඔක්කොම ටික ගේලා තියෙන්නේ වැඩ තියෙන සෑහෙන සුබ උදෑසනක් නෝනාවරුනි මහත්වරුනි වෙලාව 8:00යි ඊ සෑහෙන මහන්සි වෙච්ච ඉඳන් දැන් තමයි ඇහැරුනේ ඇත්තටම අද ලස්සන දවසක් වෙනවා ඉර පායලා තියෙනවා තේ එකක් හදාගන්න උදේම මේ දෙකටම වැඩ කරන හින්දා මම මෙහිම තමයි නතර වෙන්නේ පල්ලෙහා තට්ටු වැඩි ඉවර කරානේ අපි ඒ හින්දා පල්ලෙහා නතර වෙනවා ගොඩක් දේවල් තියෙනවා ඇත්තට මේක ඉගෙන ගන්න මේ වැඩ කරගෙන යද්දි ඒ කියන්නේ අවුරුදු 100කට කලින් මේ වගේ සීත රටවල මේගොල්ලෝ කොච්චර මේ ඇත්තටම හිතලා තියෙනවද මේ ගෙවල් හදද්දි කියන එක ගැන බලද්දි මාර විදියට පුදුම හිතෙනවා. ලී වලින් කරලා තියෙන්නේ. එක ලීයක්වත් චුට්ටක්වත් ඩැමේජ් වෙලා නැහැ ඇත්තටම. මේක මාර ඉම්ප්‍රෙසිව්. සම්පූර්ණ ස්ට්‍රක්චර් එක ගැලෙව්වම තේරෙනවා මේ මම දන්නේ තාක්ෂණයෙම ගොඩක් අඩු කාලේ වුණත් සෑහෙන්න මේ හොඳ මට්ටමක තියෙන ඒගොල්ලෝගේ ටෙක්නොලොජි එක. ටෙක්නොලොජියා සීතලයි තාම එළියේ රින රිනමයි කියවෙන්නේ. එළියේ දන 7ක් විතර තියෙන්නේ. ඉතින් දෙයට තේකක් බොන්න සීතලයි වුණා. ගිහලා බලමු. මේ උඩින් කුඩු වැටලා තාම තියෙනවා. ක්ලීන් කරා මේක ඇතුලේ තියෙන්නේ ලී කුඩු මම කල්පනා කරේ ඇත්තටම කන්ස්ට්‍රක්ෂන් එක ඒ කියන්නේ 1930 වගේ නේ මේක හදලා තියෙන්නේ හිතන්නකෝ 1930 සීතල ඍණ 25 30ට යන රටක කන්ස්ට්‍රක්ෂන් එකක් කරද්දි කොච්චර දේවල් මිනිස්සු සැලකිලිමත් වෙන්නවද ඒ අතින් මේගොල්ලෝ අවුරුදු 100ක් ගිහිල්ලත් මේ ඉන්සුලේෂන් එක තාම හොඳට තියෙනවා අපි මේකට නම් අලුතෙන් දානවා අර කාලයත් එක්ක චුට්ටක් කර මේ සාමාන්‍යයෙන් දාන ප්‍රමාණය පොඩ බැහැලා තියෙනවා ඉන්සුලේෂන් ප්‍රමාණය. ඒ කියන්නේ ලී කුඩු ප්‍රමාණය දැන් හරියටම ෆුල් එකට දැම්මොත් පොඩ අඩු වෙලා තියෙනවා. ඒ ඇරෙන්න කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒ වගේම තමයි මෙන්න මේ නෝර්වේ වගේ සීත රටවල ගෙවල් අර ගිනි පෙට්ටි කියලා කියන්නේ. ඒකට හේතුව ඉතින් මේ ලී කුඩු අනම්මනම් මෙහිම දාලා හැදුවට පස්සේ හරිම ලේසියෙන් ගින්නක් ඇති වුණොත් ආයේ නිවන්න හම්බෙන්නේ නැහැ ඉතින්. ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. දැන් අලුතෙන් එන ඉන්සුලේෂන් එහෙම මේ පොඩක් අර ගිනි ගන්න ප්‍රමාණය අඩුයි, ඉන්නට ප්‍රතිචාර දක්වන ප්‍රමාණය අඩුයි. ඒ වගේ හොඳ දේවල් තියෙනවා. මොනවා වුණත් ඇත්තටම මාර ඉම්ප්‍රෙසිව් ඒ කාලේ මේ වගේ ක්ලයිමේට් එක අවුරුදු 100කට කලින් මිනිස්සු ගෙවල් හදද්දි පාවිච්චි කරලා තියෙන ටෙක්නොලොජි එක. ගස් කපනකොට මේකට ලී ගන්නකොට ඒ ගන්න ලී ටිකෙන් ඉරණ කුඩු ටික අරගෙන ඉන්සුලේෂන් එකක් විදිහට පාවිච්චි කරනවා. ස්මාර්ට් නැද්ද?
අවුරුදු 100කට කලින් වුණා. ඕකේ අද තියෙන්නේ මේ කෑල්ල ඉවර කරගන්න. මේ ඔක්කොම ගලවන්න ඕන. ගලවලා අපි ඉතින් ටික ටික මීට වැඩේ ඇදගෙන යනවා. මේ දවස්වල හොඳට ඉර පායනවා. හොඳට රස්නේ කියන්නේ දාන 10 15 උපරිම යන්නේ. කොහොම යන්නේ ඉතින් අම්බෝ මහන්සි ඇත්තට. මේ පටන් ගත්ත විතරයි. ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. කොහොමද මේ වැඩ කටයුතු නිමා වුණේ කියලා. කිල්ලෙන්න. ජය වේවා.